මේ දවස් දෙක ඇතුළත අපි ගොවි මහත්තුරු 25 දෙනෙක් මේ ස්ථානයට ගෙනල්ලා ඔවුන්ට දැනුමක් දුන්නා. ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කරගන්න ආකාරය පිළිබඳ මේ ස්ථානයේ බොහොම සුදුසු විදිහට සකස් කරලා තිබුණා. අපිට අවශ්‍ය සියලු පහසුකම් ලබා දුන්නා. ඒ වගේම දැන් අද අවසාන දිනේ මෙහි ඉන්න ගොවි මහත්තුරු ගොවි මහත්මියන් ඉතා සතුටින් ඉන්නවා. ලබාගත් දැනුමයි ඒගොල්ලන්ට මෙතන ලබා දුන් පහසුකමුයි පිළිබඳව. අපි බලාපොරොත්තු වෙනවා මේ ආයතනය තවත් ඉදිරියේදීත් මේ වගේ සේවාවන් අපිට සලසාවි කියලා. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම රත්නායක මහත්තයාට අධ්‍යක්ෂකතුමාට මේ සහ අපේ ඉංජිනේරු මහත්මයා බණ්ඩාර මහත්මයාට මේ ලබා දුන්නු දැනුම සහ අවස්ථාව අපේ ගොවි මහත්තුරුන්ට සහ මහත්මයන්ට ස්තුතියි. මගේ නම පවනී දිසානායක. මම සේවය කරන්නේ දේශගුණ සිරුවාරි කෘෂිකාර්ය ව්‍යාපෘතියේ. අද දින අපේ ව්‍යාපෘතිය විසින් සංවිධානය කරා ගොවීන්ට සහල් සැලසීම සම්බන්ධ වැඩසටහනක්. ඒ වැඩසටහන අද තිබ්බේ ජාතික පොසොස්තුන් තාක්ෂණික ආයතනයේ. ඒ වැඩසටහන අද සාර්ථක විදිහට මේ ආයතනය තුළදී පවත්වන්න අද හැකියාව ලැබුණා. ඒ වගේම සංග්‍රහ කටයුතු මෙතන තියෙන දේශන හැම දෙයක්ම ඉතාමත් සාර්ථකව මෙතනදී අපිට ලැබුණා. ඒ සම්බන්ධව අපි ස්තුතිවන්ත වෙනවා ශිෂ්‍ය තාක්ෂණික ආයතනයට. මගේ නම එස්.ඩී. සුසිල් පිය රාජපක්ෂ. මම පරංගියාවරිය ගෝජන් සේවා බල ප්‍රදේශයේ අපේ දේශගුණික සූරුවාරි කෘෂි ව්‍යාපෘතියේ යටතේ පිහිටව ඇති ජනජන නිෂ්පාදනයේ සභාපති. ඒ වගේම ගෝජන් සේවා බල ප්‍රදේශයේම නිෂ්පාදන සමිතිය ඒකාබද්ධව පිහිටව ඇති නිෂ්පාදන සංගමයේ සභාපති. ඒත් වශයෙන්ම අපි ඊයේ දිනේදී මෙම ස්ථානයට පැමිණුනේ ගොවියන්ට ලොකුවටම බලපාලා තියෙන මේ අස්වැන්න වියලා ගැනීමේ ප්‍රශ්නේ ලොකුවටම බලපානවා. මොකද අස්වැන්න ලැබෙන මොහොතේදී අතරමැදිය තමයි නිෂ්පාදනයේ වටිනාකම් දෙන්නේ. නිසා ඒක වළක්වා ගන්න ගොවියන්ට යහපතක් වෙන්න අපිට වියලන යන්ත්‍රයක් අවශ්‍ය වෙලා තියෙනවා සියලුම ගොවියන්ට. ඒ නිසා ඒ සම්බන්ධව අපිට ප්‍රායෝගිකව මේ යන්ත්‍ර සූත්‍ර ගැන අවබෝධය ලබා ගැනීම සඳහා සාකච්ඡා කරන්න නොයෙකුත් ආයතන අපට සම්බන්ධ කරමින් විශාල දැනුමක් අපට ලබා දුන්නා. ප්‍රායෝගිකව මේක ක්‍රියාත්මක කරන්නේ කොහොමද, ඉදිරියට යන්නේ කොහොමද, සංවිධානයක් හැටියට ඉදිරියට බලපාන ගැටලු සම්බන්ධව විශාල දැනුමක් ඇත්තම මේ අපේ ගොවි මහත්මයන්ට ගොවි මහත්මියන් නෙවෙයි මේ අත් වශයෙන්ම මේ නිෂ්පාදන සමිතිවල නිලධාරීන් තමයි මෙතෙන්ට පැමිණලා තියෙන්නේ. මම නියෝජනය කරන එම සංගමේ නිෂ්පාදන සමිති 17ක් තියෙනවා සක්‍රීය මේ සමිති. ඒ සියලු දෙනාම ආවරණය වෙන පරිදි තමයි මම මේ මෙතෙන්ට පැමිණුනේ. ඒ හරහා ලොකු දැනුමක් අපට ඊයේ දිනේදීත් අද දිනේදීත් ලබා දුන්නා. ඇත්තටම මේ කාර්ය සාර්ථක කරගන්න දේශගුණික සූරුවාරි කෘෂි ව්‍යාපෘතියේ අපේ සුමේද සර්ලා ඒ වගේම ව්‍යාපෘති අධ්‍යක්ෂකතුමා ඇතුළු එම දේශගුණික සූරුවාරි කෘෂි ව්‍යාපෘතියේ පහළ සිට ඉහළම දක්වා ඉන්න නිලධාරි මහත්මයන් සංවිධානය කරලා අපිට මේ ලබා දුන්නු දැනුම ඒ වගේම ඉදිරියට අපිට මෙම වැඩසටහන් සාර්ථක කරගන්න එතුමාලා දෙන සහයෝගයේ ශක්තිය ගොඩාක්ම වැදගත් වෙනවා.